හවුස් එක නැවතිලා තියෙන්නේ. මම දන්නේ නැහැ CQ. ඔන්න මම නම් නෙවෙයි ඒක කළේ. ඔයා තමයි චිත්‍රේ කඩාපැන්නා. ඔයාම තමයි යෝග කරන්නේ නැත්තේ. මම කියනකෝ අම්මට මම මිස් වොන්ටත් කියනවා. මිස්ටර් චෑන්ටයි මිස් ලීටයි කියනවා. ඔයා ගණන් හදලත් නෑනේ. අනේ ඒගොල්ලන්ට නම් කියන්න එපා. මං දැන්ම හදන්නම්. එක මොහොතක් එක ඉරියව්වකින් නොසිටින දඟකාර පොඩිත්තෙකු මෙල්ල කරගන්න තියෙන සාර්ථකම ක්‍රමවේදයක් තමයි කතන්දර කියවීම. ඉතින් ඒකනේ බහතෝරන වියටත් කලින්ම අපේ පුංචි දුල පුතාලට ආච්චිලා සීලා කතන්දර ගොතන්නේ. ළමා සහ යොමු ජීවිත ගණනාවක් කතන්දර වලින් ලස්සන කරපු චීන ජාතික ගෙන්වින් චෙන්ගේ The Three Consistent Gigants කියන නවයෝන් කතාව සිංහලයට පරිවර්තනය කරන්නේ අරුන්දි ජයසේකර අක්කා. ඉතින් මේ සිව්වන පරිවර්තනය තමයි පසුවද කොට සහ තවත් චීන කතන්දර. ළමයින් කියන්නේ සිහින මවන අපූර්ව ෆැන්ටසි එක ජීවත් වෙන අපූර්ව පරිකල්පන හැකියාවක් තියෙන අය. ඉතින් අපිට කොච්චර වුණත් එයාලා ලව්ව අපිට ආස දේවල් කරගන්න බෑනේ. මොන දේ වුණත් එයාලා කරන්නේ එයාලට ආස දේ. ඉතින් ඒ විදිහට එයාලා මේ ලෝකේ ලස්සනට සායම් ගන්නවා. මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් උසස් පරිකල්පන ශක්තියක් ගොනු කරලා ඉදිරිපත් කරපු ළමා සහ නවයෝන් කෘතියක් විදිහට අරුන්දි අක්කාගේ පසුවට කොට සහ තවත් චීන කතන්දර කියන මේ කෘතිය ඉතාම සාර්ථක කෘතියක් විදිහට තමයි මම නම් දකින්නේ. ඉතින් අද වගේ තාක්ෂණික ලෝකයක ළමයින්ට ගිලියමින් පවතින ළමා කාලේ නැවතත් ලබා ගන්න මෙවැනි කෘති ඉතාම වැදගත්. ඔබේ නිවසේ ඉන්න කුඩා දරුවන්ට ඒ වගේම මේ තරඟකාරී ලෝකයෙන් හෙම්බත් වෙලා නැවතත් ඔබේ ළමා කාලේ හොයාගෙන යන්න ආස තරමනවා. කියවිය යුතුම ග්‍රන්ථයක් විදිහට මම මේ ග්‍රන්ථය නිර්දේශ කරනවා. ඉතින් ඔබට මේ ග්‍රන්ථය විමාශි ප්‍රකාශන වෙතින් ඔවුන්ගේ ශාඛාවන් වලින් සහ ඔන්ලයින් ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ තව තවත් සාර්ථකව සිදු කරන්න අරුන්දි ජයසේකර අක්කට මම සුබ පතනවා. බොහොම ස්තුතියි.